අද අපි කතා කරන්නේ තව බොට් මේ පැනල් එකක් ගැන. බොට්ලා දාන්න පුළුවන් පැනල් එකක් ගැන. ඉතින් බොට්ලා ඩිප්ලොයි කරන්න පුළුවන්. මෙතනට ගිහලා සර්ච් බාර් එකට ගිහලා මෙන්න මේක නම සර්ච් කරගන්න එකට. ඊපස්සේ දෙවෙනියට මේ ආපු ලින්ක් එකෙන් යන්න. ඊපස්සේ මෙතන පල්ලෙහා තියෙන මෙන්න මේ රතු පාට බටන් එකට බන් ෆ්‍රී කියන එක. ඒකට පස්සේ මෙන්න මෙතන එනවා මෙහෙම එක ඉන්ටර්ෆේස් එකක්. එතන මෙතන රතු පාට තියෙනව නේද? Discord කියන එකට උඩින් අන්න ඒකට එක සැරයක් ඔබන්න. ඊට පස්සේ first name එක ඊමේල් එක පස්සේ පාස්වර්ඩ් එකක් දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ටික් එක කොළ පාට නම් මෙතන පොඩි ටික් එකක් දාන්න තියෙනවා. එතන ඒක උඩ එක සැරයක් ඔබලා මේ බටන් එක ඔබන්න නිල් පාට. මේ හැම එකම කොළ පාට වෙනවා හරියට දීලා නම් කොළ පාට වෙනවා. ඊපස්සේ මෙතන උඩින් ඇවිල්ලා තියෙන සේව් කියන එක දෙන්න. සේව් කියන එක දුන්නාට පස්සේ ඔයාලා ඊමේල් එකට කෝඩ් එකක් ඇවිල්ලා තියෙන අංක 6ක. ඊට මේ කෝඩ් එක ඇවිල්ලා තියෙන ලොගින් කෝඩ් එක අපි ඒක ගහමු. 369යි හරි අපි ලොගින් දෙමු. අපි අතන කෝඩ් එක ගහලා සයිට් එක හදාගත්තා. සයිට් එක හදාගත්තට පස්සේ ඔයාලා යන්න මෙතන කෙලින්ම ඩොට් ඉරි කෑලි 3 ළඟට කෑලි 3 එකට සැරයක් ඔබලා මෙන්න මෙතනට යන්න. මෙන්න මෙතනට යන්න. මෙතනට ගියාට පස්සේ අද 22 දෙවෙනි තෑගි පෙට්ටිය 22 හරි මේ තියෙන 22 තෑගි පෙට්ටිය උඩ එක සැරයක් ඔබන්න. හරි අපිට කොයින් 25ක් හම්බුණා. එතන තියෙනවා. ඊට පස්සේ ආයෙ මෙතනට යන්න උඩ ඒක ඔබලා. එතන 25 වෙනවා. ඔයාලා මේක ඔබලා අපි යමු මෙන්න මෙතනට යන්නේ. මෙතන නෙවෙයි. හරි අපි මෙතනට යමු. මෙතන තියෙන්නේ මෙන්න මෙතන. එතනට ගිහිල්ලා මෙතන නේම් එකක් දෙන්න. මම දෙන්න මෙතනට ඒ වගේ දෙන්න. ඊට පස්සේ මෙතන තමයි ඔයාලා කොයින් මෙතන ෆ්‍රී එක මේ ෆ්‍රී හම්බෙන එක මේ මෙතන දාලා තියෙන ෆ්‍රී කියලා මේක කොයින් 50කට මේ පැනල් එක මේ පැනල් එක කොයින් 100කට මේකත් 100කට වගේ මේක 200යි මේක 400යි මේක තමයි 50 පැනල් එක මේක තමයි ෆ්‍රී හම්බෙන එක. හරි අපි ෆ්‍රී පැනල් එක දාමු මෙතන ටික් එකකට එක සැරයක් ඔබන්න. ඊට පස්සේ ඕක කරගෙන චුට්ටක් වෙලා හරි අපි දැන් මෙන්න මේ ටික් එකකට එක සැරයක් ඔබන්න ඕනේ. ඊට පස්සේ හරි මේක නිල් පාට උඩ එක සැරයක් ඔබන්න. ඔන්න අපේ දැන් සර්වර් එක හරියි. දැන් ඔයාලා යන්න මෙතන ඉරි කෑලි 3 උඩට ගිහිල්ලා මේ උඩට යන්න ආයි. එතන ගිහිල්ලා මෙතන චුට්ටක් පල්ලෙහාට ගියාට පස්සේ මෙහෙම පැත්තට කරන්න. මෙහෙම පැත්තට කරන්නකො මේක චුට්ටක්. මේක නෑ සර්වර් යන්න ඕනේ. හරි. හරි. මේක මෙන්න මෙහෙම ඇඟිලි දෙකෙන් චුට්ටක් මෙහෙම ලං කරන්න. මේක ඊට පස්සේ ලං කරාට පස්සේ මෙහෙම පොඩි වෙනවා. පොඩි වුණාට පස්සේ මෙන්න මෙතන තියෙනව නේද? මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ අකුරු SEE කියන එක උඩ එක සැරයක් ඔබන්න. එක සැරයක් ඔබට පල්ලෙහාට යද්දී මෙන්න මේක උඩ ඔබන්න. මේ ජෙට් එකක තියෙන සර්වර් කියලා ඒක උඩ එක සැරයක් ඔබන්න. ඔබුවට පස්සේ මෙන්න මෙතන තියෙන කෝඩ් එක මේ කෝඩ් එක මේක තියෙනවා ID කියලා. ඒක කොපි කරගන්න. ඕක කොපි කරගන්න. ඊපස්සේ මෙතනට ගිහිල්ලා චුට්ටක් කියලා යනවා එතන. මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන මෙතනට කොපි කරගත්තු එක පේස්ට් කරන්න. ඊපස්සේ ආයි මෙතන මෙන්න මේක උඩ ඔබලා මෙන්න මේ දෙකේ ඉලක්කම උඩ ඔබලා ඊපස්සේ මේකට යන්න ආයි සැරයක්. මේකට ගිහලා මේ යට තියෙන කොපි කරගන්න මෙන්න මේක පාස්වර්ඩ් කියන එක. මේකත් කොපි කරගෙන ආයි මෙතන උඩ ඔබලා ආයි මේකට යන්න. මේකට යන්න. මේකට ගිහිල්ලා මෙතන පාස්වර්ඩ් එක පේස්ට් කරලා මෙතන ලොගින් දෙන්න. හරි මෙතන උඩින් එන සේව් කියලා එක දෙන්න. සේව් කියන එක දුන්නා පස්සේ මෙතන ඉරි කෑලි දෙකක් තුනක් තියෙනවා එතනට යන්න. එතනට ගිහලා ඔබන්න. පස්සේ සර්වර් හරි මෙතන සර්වර් ඒක දැන් සර්වර් එක හැඳිලා තියෙන්නේ. පස්සේ ඔයාලා යන්න මෙතන පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතන මේක දෙන්න ඕනේ. මෙන්න මේ කුඩ එක විතරක් ඔබන්න. පස්සේ ඔයාලා ආවේ ඉන්ටර්ෆේස් එකකට පොඩ්ඩකින්. හරි මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ආවේ. මෙතනින් මේ ඉරි කෑලි තුන උඩ ඔබලා මෙතන ෆයිල් කියන එකට ෆයිල් කියන ගිහිල්ලා දැන් මෙතන තමයි අප්ලෝඩ් කරලා ෆයිල් ටික එඩිට් කරන් තියෙන්නේ. මෙතන තමයි ෆොටෝ දාගන්න තියෙන්නේ. මෙතන තමයි කන්ට්‍රෝල් පැනල් එක තියෙන්නේ.
මේගොල්ලෝ එක සැරයක් ඔබලා මෙතනින් තමයි කන්ට්‍රෝල් පැනල් එක තියෙන්නේ. මම බොට් මේ සයිට් එකෙන් බොට් කෙනෙක් දාන වීඩියෝ එකකුත් ගේන්නම් ඉස්සරහට.